හෙලෝ කොහොමද යාළුවනේ ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔයාලා මගේ ගාඩන් එක බලලා ලස්සන කමෙන්ට්ස් ගොඩක් දාලා තිබුණා. ඒකට මුලින්ම බොහොම ස්තුතියි. මම අද ඔයාලට අරගෙන එන්න හිතුවේ මේ මගේ ගාඩන් එකට පාවිච්චි කරලා තියෙන තනකොළ වර්ගය ගැන. මේ තනකොළ වර්ගය තමයි මැලේසියන් ග්‍රාස් කියන එක. මේක ගොඩාක් උසට හැදෙන තනකොළ වර්ගයක් නෙමෙයි. මේක පොළව දිගේ තමයි ගොඩාක් වෙලාවට විහිදෙන්නේ. මේ තනකොළ මේ වගේ ලස්සනට කොළ පාටට තියෙන්න නම් මාස 2-3කට සැරයක් අපි පෝර වර්ගයක් දාන්න ඕන. ඒ වගේම හැමදාම දවසකට එක සැරයක් වතුර දාන්නත් ඕනේ. පොහොර විදිහට නම් මම ගොඩක් වෙලාවට අර බවර්ගේ පොහොර එක දානවා. ඒත් මම ගොඩාක්ම කැමති යූරියා පොහොර එක මගේ තනකොළයකට දාන්න. මොකද ඒක දාපුවම හරිම ලස්සනට කොළ පාටට මේ ඉක්මනින් තනකොළ ලස්සනට වැවෙනවා. පොහොර දාද්දී ගොඩක් වෙලාවට එක තැනකට වැටෙන්න දාන්න හොඳ නැහැ. හැම තැනටම හොඳට විහිදිලා යන විදිහට පොහොර දාන්න ඕන. එතකොට පොහොර දාලා අපි ග්‍රාස් වලට හොඳට වතුර දාන්න ඕන. එහෙම නැත්තම් ග්‍රාස් පිච්චෙනවා පොහොරවල සැරට. මම නම් පොහොර දාද්දි ගොඩක් වෙලාවට හවස 4න් පස්සේ වගේ තමයි පොහොර දාන්නේ. දාලා හොඳට වතුර දානවා. ආයෙම ඉතින් අවුව වැටෙන්නේ පහවදා උදේට හින්දා තනකොළ වලට පොහොර ටික උරා ගන්න හොඳ කාලයක් ලැබෙනවා. ඔයාලත් හිතන් ඉන්නවා නම් ඔයාලගේ ගාඩන් එකට තනකොළ එකතු කරගන්න ඕන කියලා. ඒක ටිකක් හිතලා බලන්න. මොකද මේකට ටිකක් කැපකිරීමක් කරන්න ඕන. ඔයාලා මේ දකින මගේ ගාඩන් එකෙත් බලන්නකෝ වල් පැල කොච්චරක් ඇවිල්ලාද කියලා. ඉතින් මේව මම නම් කරන්නේ පිහිතුඩක් දාලා ඉවරලා පොළොවෙන්ම ඇතුළෙන්ම උගුල්ලලා ගන්න එක. මේ බලන්නකෝ මේ තනින් තන මගේ ගාඩන් එකෙත් මේ තනකොළ පිච්චිලා ගිහිල්ලා. ඒක නම් ඉතින් මේ අපේ ගෙදර ඉන්න බව්වගේ වැඩක් හින්දා තමයි වෙන්නේ. එහෙම පිච්චුණා කියලත් ඇත්තටම මේ මැලේසියන් ග්‍රාස් වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒවැය වැල් ගිහිල්ලා ආපහු ඒ තැන්වලට තනකොළ වැවිලා මේ හැදෙනවා. ඔයාලත් ඔයාලගේ ගාඩන් එකට තනකොළ දාගන්න ඕන කියලා හිතනවා නම් ගාඩන් එකට ඇත්තටම හොඳටම අවුව තියෙන්න ඕන. අවුවට තමයි මේ තනකොළ හොඳට හැදෙන්නේ. ඒ වගේම තමයි ඉතින් තනකොළ දැම්මොත් මාසෙකට සැරයක් තනකොළ ටික කපලා හොඳට වතුර දාලා ඉතින් ඒක බලා ගන්න ඕන. මේ ඔයාලා දකින්නේ මගේ ගාඩන් එකේ තනකොළ කපපු දවස. මම සාමාන්‍යයෙන් ඉතින් තනකොළ කපනකොට නම් ඒ කපන කෙනාට කියලා පොළොව මට්ටමට එනකම්ම මම තනකොළ ටික කපා ගන්නවා. ඔයාලා තනකොළ කැපුවට පස්සේ මේ ඉතුරු වන තනකොළ අපි අතු ගාලා එකතු කරන තනකොළ වලට ඕගොල්ලන් මොකද කරන්නේ? මම නම් ඒ ටික ඔක්කොම එකතු කරලා මේ මල් පෝච්චි වලට පෝර විදිහට පුරව ගන්නවා. ඉතින් ඔයාලත් ඔයාලගේ ගාඩන් එකේ තනකොළ මාසෙකට සැරයක් කපලා ඒ කපන්න කලින් වල් ගස් උදුරලා හොඳට වතුර දාලා ඒගොල්ලන්ව ආදරෙන් බලා ගන්න. එතකොට මගේ වගේම ලස්සන ගාඩන් එකක් ඔයාලටත් හදා ගන්න පුළුවන්. ඔයාලට මොනවා හරි මේ ගැන දැනගන්න අවශ්‍යයි නම් මට කමෙන්ට් එකකින් දාන්න. මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.